බඩගිනිද? කෝච්චිය ටිකට් එකක් ගන්න දෙන්න. ගෙට හරි ඔයා මේ කන්න. කොහෙද ගෙවල් මාමද? ඉතින් පානදුර පිටත් යන්නේ අනුරාධපුරේ. අනුරාධපුරේ. ඇයි අඬන්නේ? කියලා වැඩක් නෑ. මට වට උදව්වක් කරන්න දෙනවා ඒකයි මම උදව්වක් කරන්නේ. මොකද්ද වට උන උදව්ව? ඇයි අඬන්නේ තාත්තේ? ඒ ගිලමන හරි කොරන් ටිකට් එක කලින් ගන්න බලන්න. මොකද්ද? උපරයි ටිකට් එක කලින් ගාගල කව කරලා ගන්න බලන්න. දරුවෝ බලන්නේ ඒක යන්නේ. දරුවෝ බලන්නේ නැහැ. දරුවෝ ගෙදෙනෙක් ඉන්නවා තාත්තේ? දෙන්නේ. දරුවෝ දෙන්නයි. ඇයි ඉතින් අඬන්න එපා මම වට උදව්වක් කරන්න. ආයින උදව්වක් කරන්න. දරුවෝ ඒ කියන්නේ දරුවෝ බලන්නෙම නැහැ. ගෙවල් දොරවල් ලොකුම ලියාගත්තා. දිගේවල් දොර ඔක්කොම ලියාගත්තා. ආ සතුටුයිද? දරුවෝ මොනවද වගේ ලියාගත්තේ? ඒ ඊට පස්සේ. පන්දන් සතුටුයිද දැන් මම? දරුවෝ මොකද්ද වැඩ කරපු වෙන්නේ ඇයි? සද්දනන්ද. ආ? සද්දනන්ද නම් ඉතින් බෑන හොඳයි. ඔව්. බෑන කුඩු ගන්න. කුඩු ගන්නවා. ඉතින් තමයි ඒකවා පාට වැටුණා. ගයමුත් ගන්නවා. ගයිමුත් වැටුණා. ආ ඒක තමයි ඔය ඇවිදින්න බැරිද? කො බලන්න මාමයි කකුල හොඳ මෙහෙල. හොඳ මේ වෙලා. එතකොට බඩගිනින වෙලාවල් තියෙනවද? එන්න ඉතින් මොනවා කරන්නද? ජීවිතය ගැන මොකක්ද හිතෙන්නේ? ඊට වැඩිය හොඳ නැහැ යන්නේ ඒක. ඉතින් දැන් ඔය පාරෙමද ජීවිතේ ඉන්නේ? පාරේ ඒනවාගේ මල්ලිකගේ ගෙදර ගිහිල්ලා පිළේ බුදිය ගන්නවා. මල්ලිගේ කන්කතියක් කරේ ඉතිනෝ. ඔව්. යන්නද මේගොල්ලන්ට කරදර කරන්නේ. කරන්න බෑ. මාමගේ ෆෝන් නම්බරයක් එමු නැද්ද? පාරෙන්න උස්සන තනව නේද? ඕක තමයි ජීවිතේනේ. තීන කොට කට්ටිය වැඩිද? ඉච්ච කාලේ හිටිය හොදට. ආ? ඉච්ච කාලේ හිටිය කට්ටිය ඔක්කොම නැතකොට නැතුම් තමයි එක්කෙනෙක්වත්. හරි. එහෙනම් දැන් ඔයාලට සතුටු වෙන්නේ? ඔයා මොනවද දෙයක් කරගන්න? මං ඇවිල්ලා ඉතලා බැලුවා හිත උදව් නොකරේ කියලා. එහෙම කරන්න යන්නේ නැහැ. ආ. පොඩ්ඩක්. ඒක උදව්වක් කරන්න වට. වෙලා ගියද? අටාමාට ගොච්චි. කොහොම තමයි ඕවා ගණන් ගන්න එපා. කවදාද වට හරියයි. ට්‍රිප් එකක් හරි ඇති. ඒක ට්‍රිප් එකක් හරි ගන්න. නෑ අර නිකුත්. ඔව් අර ඒකට වැඩිය හොඳයි ඒක. ඔව් දැන් ඕකෙන් ඔයාලා මොනවද චෙක් කරගන්න පුළුවන් නේ? හරි ටිකට් ගත. ඔව්. ට්‍රිප් එකක් හරි අරගෙන ඔයාලා ඒක පාරට වෙලා ඉන්න ඕනේ නැහැ. හරි. එහෙනම් අපි යනවා. විචාරණයි හරි. ඕවා ගණන් ගන්න එපා. මං ආයෙ මොනවා හිටියොත් මං ඔයාලට ලොකු උදව්වක් කරන්න එක්ක සුවි පෙට්ටියක් කරන් දෙන්න දෙන්න. හරි? ඒ කපාරම නෙතකටම. හරි? අපි යනවා එන්න. උත්සාහ